පියතුමනි ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක යන channel එක අපේ TV එකේ පේන්නේ නෑනේ. ෆුට්බෝල්? උඹට දැන් එච්චරයි මදි. ෆුට්බෝල් බලන්න. අනේ ගමුකෝ. පිස්සුද? මුලින් විභාග කරන් ඉඳපන්. ෆුට්බෝල් බලන්න. මේකගේ ආසාවන යන්නේ ඔන්න ඔහේ අරන් දෙමු. Thank you මමි. මමි අම්මට මමි ඕන සභාවක් මැද මුන් මට තමයි තම පියතුමා ගන්නෙ. ඔයා තමයි මේකට අරක් කරන්නේ. පොඩි එකාගේ ආසාවන යන්නේ විභාග කරගන්න තෝ මූ නොමගගේ තවක කියන්නේ ඔයාද? ෆුට්බෝල් බැලුවා කියලා කවුදනේ නොමග යන්නේ? එහෙනම් අම්මයි පුතයි ඕන දෙයක් කරගත්ත දෙයක්. මූ විභාග කරගත්තේ නැත්තම් ඔයා තමයි ඈ. මෙන්න මේකේ ඔන් කරගනි. 870 WhatsApp message දාපන්. channel එකේ අංක දන්නේ නෑනේ. ඒක ඉතින් මම දන්නේ නැහැ. සුනිල් නම් බලනවලු. එයාගේ අම්මා ඔන් කරලා දීලා. ඌත් එක්කම නොමග ඵලයන් එහෙනම්. ඕකේ සුනිල් මාම කියලා නම්බර් එක සේව් කරලා දිගනින් කෝල් එක. Hello Siri. Call Sunil mommy. Calling Sugar Mommy. ඈ? මොකක්? Sugar mommy? පියතුමා නම් නොමග ගිහින් වගේ. කවුද මිනිහා සුගර් මමී කියලා සේව් කරන් ඉන්නේ? විශාල කරදරයක් වුණා නේ. කලවලට දෙනවා අලුත් දේශා. කෝල් කර ඩයලොග් TV channel එක ඇක්ටිවේට් කරේ පෘතුගීසි ලංකාවල්ල ගත්ත කාලේ. ඩියා ඉන්නකොට මොකටද නිකන් කරදර වෙන්නේ? ඉතින් ඩියා කියන්නේ ඩයලොග් ඩෙවලොප් කරපු AI powered virtual assistant කෙනෙක්. මයි ඩයලොග් ඇප් එකෙත් ඉන්නවා. 0.73 670 670 WhatsApp කරමු. channel එකේ නම්බර් එක අමතක වුණත් නම මතක නම් ඒ ඇති. ඩියා ඉතුරු ටික බලාගනි. 24/7 සිංහල, තමිල්, ඉංග්‍රීසි ඕන ලැන්ග්වේජ් එකකින් available. ඉතින් ඩයලොග් TV channels ඇක්ටිවේට් කරන්න, account balances check කරගන්න, internet packages ඇක්ටිවේට් කරනවා වගේ simple task විතරක් නෙවෙයි. home wifi packages ඇක්ටිවේට් කරනවා වගේ next level එකට ඩියාට පුළුවන්. තාක්ෂණයත් එක්ක වෙනස් වෙන ලෝකෙ ඔයත් ඩියා එක අප්ඩේට් වෙන්න. shit මට තිබුණේ ඩියාට කියලා channel එක ඇක්ටිවේට් කරගන්න. එහෙනම් ඔළුව පෙලෙන්නෙත් නැහැනේ. කවුද ඩියා? තව සුගර් මමී කෙනෙක්ද?